ගයිස් දැනට මම ජපානයේ කාලා තියෙන හොඳම රෙස්ටොරන්ට් එක මොකක්ද කියලා අහුවොත් මම පෙන්නන්නේ මේක තමයි. ඉතින් ජපානයේ ඉඳගෙනම ඉන්දියාවේ චෙන්නයි වලට ගිහිල්ලා කාලා ආපු ෆීල් එකක් තමයි තියෙන්නේ ගයිස්. මේ පොට එකේ නම මරුද සවුත් ඉන්දියන් රෙස්ටොරන්ට් ගයිස්. මේක තියෙන්නේ නගෝයා ඔතොබෂි වල. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගයිස්. ඔයගොල්ලන් වාහනේ ගියා නම් පාකින් කරන්න වෙන්නේ paid parkings වල. ඒත් ඔයගොල්ලන් පාකින් එකට පේ කරලා ගිහිල්ලා කෑවත් ඔයගොල්ලන් රිග්‍රෙට් කරන්න ඒ තරමටම කැමරායි. ඉස්සලාම අපි උළුඳු වඩේ සෙට් එකක් ඕර්ඩර් කරා. ඒක යෙන් 600ක් වුණා ගයිස්. උළුඳු වඩේ එක නම් හොඳටම තිබ්බා. ඒත් තව පොඩ්ඩක් ෆ්‍රයි වෙලා තිබ්බනම් ගොඩක් හොඳයි කියලා මට හිතුණා. මසාලා දෝසාවක් ඕර්ඩර් කරා ගයිස්. යෙන් 1400යි. ආය highly recommended සුපිරියටම තිබ්බා ගයිස්. මටන් බිරියානි එකක් ඕර්ඩර් කරා ගයිස් 1600යි. පායාසම් එක්ක ආවේ. පෝෂන් එක ටිකක් මට මදි වගේ. ඒත් රහණන් ආය ඉස්තරම්ම ක්වොලිටි එකේ තිබ්බා. චිකන් බිරියානි එක මෙහෙම තමයි ආවේ. යෙන් 1450යි. ඒකත් as usual quantity. ඒත් රහණන් හොඳටම තිබ්බා. ඊට පස්සේ අන්තිමට චායි එක බොන්න කලින් පායාසම් එක බිව්වා ගයිස්. ආයෙත් টොප්. ෆයිනලි අපිට මසාලා චායි එක මෙහෙම තමයි දුන්නේ. ඒක යෙන් 400ක් වුණා. එයාලා චායි එක දෙද්දි සීනි ටිකක් අඩුවෙන් දාලා තමයි දෙන්නේ. ඔයාලා ටිකක් කියලා දාගන්න චායි එක ඉස්තරම්ම තියෙනවා එතකොට. ජපාන එකම කෑම කාලා එපා වෙලා ඉන්න ඕගොල්ලන්ගේ යාළුවට ෂෙයා කරලා කියන්න මෙන්න පොට් එකක් තියෙනවා යමන් ගිහිල්ලා කාලා බලමු කියලා.